අපිට මානසික ආතතිය ස්ට්‍රෙස් ඕවර් තින්කින් වැඩි වෙන්න ලොකුම හේතුවක් තමයි අපේ හැඟීම් හිර කරගෙන ඉන්න එක, යටපත් කරගෙන ඉන්න එක, සප්‍රෙස් කරගෙන ඉන්න එක. ඉතින් ඔයාට දුක් වේදනාවක්, අවුලක්, තරහක් දැනෙනකොට මේවා හිර කරගෙන යටපත් කරගෙන ඉන්න එපා. හෙල්දි විදියකට මේවා එක්ස්ප්‍රෙස් කරන්න පුරුදු වෙන්න. දුක් වේදනාවක්, තරහක් දැනෙනවා නම් පොතක් අරගෙන ඔයාට දැනෙන හැඟීම් ටික ලියන්න. එහෙම නැත්නම් පොඩි වෝක් එකක් දාන්න, පොඩි රන් එකක් දාන්න, ජිම් එකට යන්න. එහෙම නැත්නම් සින්දුවක් කියන්න, චිත්‍රයක් අඳින්න. මොකක් හරි හෙල්දි විදියකට ඔයාට දැනෙන දුක් වේදනාව, ඔයාට දැනෙන තරහ, ඔයාට දැනෙන බය මේවා පිට කරන්න. මේවා හිර කරගෙන ඉන්නකොට තමයි ස්ට්‍රෙස්, ඕවර් තින්කින්, ඇන්සයිටි, ડિප්‍රෙෂන් වැඩි වෙන්නේ. ඉතින් ඔයාට හැඟීම් දැනනකොට ඒවා හිර කරගෙන ඉන්නේ නැතුව හෙල්දි විදියකට ඒවා එක්ස්ප්‍රෙස් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඒ වගේම මම වීඩියෝ පාඨමාලාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ පාඨමාලාවෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් කොහොමද ඔයාගේ past traumas, relationship traumas heal කරගෙන ඔයාගේ ජීවිතය ලස්සනට මැනිෆෙස්ට් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති නම් මගේ ප්‍රොෆයිල් එකට යන්න. ඒක ඉහළින්ම තියෙන ලින්ක් එකක්. ඒක ක්ලික් කරන්න. ඒකෙන් ඔයාට සියලු විස්තර දැනගන්න පුළුවන්.